ආයුබෝවන් රසායන විද්‍යාවේදී විදුලිය කියන්නේ නිකන් ශක්තියක් විතරක් නෙවෙයි ඒක හරිම බලවත් මිනුම් උපකරණයක් කියලා දන්නවද? අද අපි කතා කරන්න යන්නේ අන්නේ විදුලිය පාවිච්චි කරලා දිය වෙලා තියෙන දෙයක් කොච්චරක්ද කියලා මනින පුදුම ක්‍රමයක් ගැන. එහෙනම් අපි මේ කතාවට ටිකක් ගැඹුරට යමු. හොඳයි එහෙනම් අපි මෙන්න මේ සරල ප්‍රශ්නේ පටන් ගමු. හිතන්න වතුර වීදුරුවක මොනවා හරි දෙයක් දිය වෙලා තියෙනවා කියලා. ඒක කොච්චරක් දිය වෙලා තියෙනවද කියලා හරිම නිවැරදිව මැනගන්න පුරුවන් ක්‍රමයක් තියෙනවද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ විද්‍යුත් විශ්ලේෂණ රසායන විද්‍යාව ඇතුලේ හැංගිලා තියෙන්නේ. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපි මේ ගමනේදී අපි මුලින්ම බලනවා විදුලියේ මිනුම් දණ්ඩක් වගේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ලෝහ තැම්පත් කරලා කිරණ හැටි, ඒකට පාවිච්චි කරන මේවලම්, විදුලි ධාරා වෙන කතාවක් කියවන හැටි, අන්තිමටම නොබෙල් ත්‍යාගයක් දිනාගත්ත තාක්ෂණයක් ගැනත් අපි කතා කරනවා. හරි, අපේ පළවෙනි කොටස. මෙතන තියෙන මූලිකම අදහස තමයි ද්‍රාවණයක තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න ඒ ද්‍රව්‍ය විදුලියට දක්වන ප්‍රතිචාරය පාවිච්චි කරන එක. ඒ කියන්නේ ඒකේ විද්‍යුත් ගුණාංග මනින එක. හරි, අපි බලන පළවෙනිම සහ සරලම ක්‍රමය තමයි මේ. ඇත්තටම මේක හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හිතන්නකෝ මේක විදුලියෙන් කිරණවා වගේ වැඩක් කියලා. අපි කරන්නේ විදුලිය දීලා ද්‍රාවණයේ තියෙන ලෝහය වගේ දෙයක් ඉලෙක්ට්‍රෝඩයක් උඩ තැන්පත් කරවන්නවා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝඩයක් කිරලා බලනවා බර කොච්චර වැඩි වෙලාද කියලා. අන්නේ වැඩි වුණු බර තමයි ද්‍රාවණයේ තිබුණු ලෝහ ප්‍රමාණය. මාරම දක්ෂ අදහසක් නේද? දැන් බලමු මේ විද්‍යාත්මක මෙවලම ඇත්තටම පාවිච්චි කරන්නේ කොහොමද? ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. මුලින්ම ඉලෙක්ට්‍රෝඩ දෙක ද්‍රාවණය ඇතුළට දානවා. ඊට පස්සේ අපි පාලනය කරපු වෝල්ටීයතාවයක් දෙනවා. එතකොට අපිට මැනගන්න ඕන ලෝහය කැතෝඩේ කියන ඉලෙක්ට්‍රෝඩය උඩ තැන්පත් වෙනවා. අන්තිමට ඒ ඉලෙක්ට්‍රෝඩේ එළියට අරන් කිරලා බැලුවම තැන්පත් වෙච්ච ලෝහ ප්‍රමාණය හරිම නිවැරදිව අපිට දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වැඩේ එච්චර ලේසි නෑ. අපිට ඕන විදිහට ප්‍රතිඵලයක් ගන්න නම් හැමදේම හරියට පාලනය කරන්න ඕනේ. බලන්න වම් පැත්තේ තියෙන නියම තැන්පතුවක් සුමටයි ඒකාකාරී. ඒත් අපි දෙන ධාරාව වගේ දේවල් පොඩ්ඩක් හරි එහෙම හැවුනොත් දකුණු පැත්තේ තියෙනවා වගේ අසමාන ස්පොන්ජ් එකක් වගේ දෙයක් තමයි හැදෙන්නේ. සමහර වෙලාවට වායු බුබුලුත් පිට වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් අපේ මුළු මිනුමම වැරදි. ඉතින් පාලනය කියන එක මෙතන හරිම වැදගත්. හොඳයි. දැන් අපි කතා කරමු මේ මිනුම් ගන්න අත්‍යවශ්‍යම වෙන උපකරණ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ ගැන. මේව තමයි මේ මුළු ක්‍රියාවලියේම ප්‍රධාන ක්‍රියාකාරීන්. මෙතන බලන්න ඉලෙක්ට්‍රෝඩ වර්ග කිහිපයක් තියෙනවා. ප්ලැටිනම් කියන්නේ හරිම ස්ථායී. ඒ කියන්නේ වෙන දේවල් එක්ක ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි ඒකේ ඍණ විභව පරාසය සීමිතයි. කාබන් ගත්තොත් ඒකේ පුළුල් පරාසයක් තියෙනවා. ඒත් සමහර වෙලාවට කාබන් ඉලෙක්ට්‍රෝඩ හදන්න පාවිච්චි කරන බන්ධන ද්‍රව්‍ය අපේ ප්‍රතික්‍රියාවට බාධා කරන්න පුරුවන්. තුන්වෙනියට තියෙන රසදිය බිඳු ඉලෙක්ට්‍රෝඩය DME එක හරිම විශේෂයි. ඒකේ මතු පිට නිතරම අලුත් වෙන නිසා ප්‍රතිඵල නිවැරදි. ඒත් රසදිය විෂසහිත වීම සහ පාවිච්චි අපහසු වීම කියන ප්‍රශ්න තියෙනවා. අපි මෙච්චර වෙලා කතා කළේ ද්‍රාවණයක තියෙන ද්‍රැග් කිරලා බලලා කොපමණද කියලා හොයාගන්න ක්‍රමයක් ගැන. ඒත් මේ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා බර මනිනවට වඩා සියුම් දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද තියෙන්නේ කියලාත් හොයාගන්න එක. දැන් අපි යන්නේ අන්නේ දියුණු තාක්ෂණය පැත්තට. අන්න ඒ තාක්ෂණයට කියන නම තමයි වෝල්ටීයතාමිතිය. මෙතනදී අපි මුකුත් කිරන්නේ නැහැ. ඒ වෙනුවට විද්‍යාඥයන් හරියට රසායනික ද්‍රව්‍යයේ විද්‍යුත් ප්‍රතිචාරයට සවන් දෙනවා වගේ වෙනක් කරන්නේ අපි වෝල්ටීයතාව ටික ටික වෙනස් කරනකොට ඒකට ප්‍රතිචාර විදියට ගලන ධාරාව වෙනස් වෙන හැටි අධ්‍යයනය කරනවා. මෙහෙම හිතමුකෝ අපේ හැමෝගෙම ඇඟිලි සලකුණු වෙනස්නේ නේද? අන්න ඒ වගේ හැම රසායනික ද්‍රව්‍යයකටම ඈටම ආවේනික විද්‍යුත් ඇඟිලි සලකුණක් තියෙනවා. ඉතින් වෝල්ටීයතා මීතිය කියන මේ ක්‍රමයෙන් කරන්නේ අන්නේ ඇඟිලි සලකුණ කියවලා ඒක අයිති කාටද? ඒ කියන්නේ මොන රසායනික ද්‍රව්‍යයටද කියන හොයාගන්න එක. පොලරෝග්‍රැෆි කියන්නේ වෝල්ටීයතාමිතියේම විශේෂිත උපාංශයක්. මතකද අපි කලින් කතා කරපු රසදිය බිඳු ඉලෙක්ට්‍රෝඩය. අනේ ඒක ක්‍රියාකාරී ඉලෙක්ට්‍රෝඩයේ විදිහට පාවිච්චි කරනකොට ඒ ක්‍රමයට තමයි පොලරෝග්‍රැෆි කියලා කියන්නේ. හරි, දැන් තමයි අපි කතාවේ වැදගත්ම තැනට එන්නේ. මේ ක්ෂේත්‍රයේ ලොකු විප්ලවයක් කරලා විද්‍යාවේ ඉහළම ගෞරවය වුණු නොබෙල් ත්‍යාගය දිනාගත්ත මේ පුදුම මෙවලම ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ විප්ලවීය සොයා ගැනීම පිටුපස්සේ ඉන්නේ මෙන්න මේ විද්‍යාඥයා ජේ හයිරෝස්කි. ඔහු දියුණු කරපු මේ පොලරෝග්‍රැෆි ක්‍රමය වෙනුවෙන් 1952 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඔට හිමි වුණා.
රසදිය බිඳුව ඉලෙක්ට්‍රෝඩයේ තිබුණ ලොකුම වාසිය මොකක්ද දන්නවද? ඒ තමයි මේක. වැටෙන හැම රසදිය බිඳුවක්ම මිනුමක් ගන්නකොට පාවිච්චි කරන්න පුරුවම් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිසිම අපද්‍රව්‍යයක් නැති මතු පිටක් ලබා දෙනවා. ඒ කියන්නේ හැම මිනුමක්ම අලුත්ම ඉලෙක්ට්‍රෝඩයකින් ගන්නවා වගේ. ඒ නිසා ප්‍රතිඵල හරිම නිවැරදි නැවත නැවතත් එකම විදියක ගන්න පුළුවන්. ඉතින් DME එක නොබෙල් ත්‍යාගයක් දිනා ගන්න තරම් විශේෂ වෙන්න විද්‍යාත්මක හේතු කිහිපයක් තිබුණා. එකක් තමයි ඉහළ හයිඩ්‍රජන් අධිවිභවය. සරලවම කිව්වොත් ඒකෙන් පුළුවන් වුණා ද්‍රාවණයේ තියෙන වතුර බිඳිලා හයිඩ්‍රජන් වායුව පිටවෙන එක නවත්තලා ඊට වඩා පුළුල් වෝල්ටීයතා පරාසයක මිනුම් කරන්න. ඒ වගේම අපි කලින් කිව්වා වගේ මතු පිට නිතරම අලුත් වෙන නිසා ප්‍රතිඵල හැම වෙලෙම එක වගේ නිවැරදි. ඉතින් DME එක ගැන අපි සමබරව බැලුවොත් ඒක ඇත්තටම විප්ලවීය තාක්ෂණයක්. ඒත් ඒකේ ප්‍රායෝගික සහ පාරිසරික අවාසිත් නැතුවම නෙවෙයි රසදිය විෂසහිත වීම සහ ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන වීම තමයි ප්‍රධානම අවාසිය උනේ. අපේ අද කතාව අවසන් කරන්නේ මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. විදුලිය පාවිච්චි කරලා අපිට ද්‍රාවණයක හැංගිලා තියෙන රසායනික ද්‍රව්‍ය කියවන්න පුළුවන් නම් මේ තාක්ෂණයෙන් අනාගතයේදී තවත් මොන වගේ පුදුම හිතන සොයාගැනීම් කරන්න පුළුවන් වෙයිද? මේ ගැන හිතන ගමන් අදට අපි නවතිමු.